වතුර නැහැ කියන්නේ ඩිං හිඳිලා තියෙන්නේ. ඩිං හිඳිලා දැන් අර ඉස්සරහ හඳ ගෙදරටත් තියෙනවා ඒකෙත් ටිකයි තියෙන්නේ. මේකෙත් ටිකයි තියෙන්නේ. මේ වතුර සුට්ටක් මේ ගහ ගන්නවා බැරල් වලට අර වැව තියෙන හින්දා වැවෙන් ටිකක් ගිහින් නා ගන්න. නාචාදී වැවෙත් වතුර හොඳටම අඩු වෙලානේ. ඒකයි මේ ඩිං වල වතුර අඩු වෙන්නේ. හොඳම දේ අඩුම මිලට කසාදෙල ග්‍රීන් සුපර් කඩුවෙල අතුරුගිරිය මාතලේ නානම්මල කණිමුල්ල ගම්බල වැඩක් කරගන්නත් වතුර නැති වෙගෙන යන්නේ නේද? වතුර නිතරම ඕනයි ඉතින් නේද? වතුර නැහැ කියන්නේ ඩිං හිඳිලා තියෙන්නේ. ඩිං හිඳිලා දැන් අර ඉස්සරහ හඳ ගෙදරටත් තියෙනවා ඒකෙත් ටිකයි තියෙන්නේ. මේකෙත් ටිකයි තියෙන්නේ. මේ වතුර සුට්ටක් මේ ගහ ගන්නවා බැරල් වලට අර වැව තියෙන හින්දා වැවෙන් ටිකක් ගිහින් නා ගන්න. නාචාදී වැවෙත් වතුර හොඳටම අඩු වෙලානේ. ඒකයි මේ ඩිං වල වතුර අඩු වෙන්නේ. ඒ හින්දා තමයි ඉතින් වතුර පාන්නේ නම් අපිට මේ සමහර වෙලාවට බොන්නත් නැති වෙනවා. දැන් මේ බීමට අර ෆිල්ටර් එන්නේ වතුර ලීටර් 10ක් 20ක් දෙන්නේ. මේ පායන කාට ලීටර් 20 මේ මදි. කියන්නේ ළමයි ඉන්න තැන් වලට මදි. ලීටර් 20. ඉතින් එහෙම තමයි ජීවත් වීම. ගිය කන්නට වැඩිය මේ සැරේ වැඩි කියන්නේ මේ වෙනදා අගෝස්තු වල වෙහි තිබ්බනේ. අගෝස්තු මාස වල වෙහි තිබ්බා. මේ සැරේ වෙහි නෑනේ. වැස්සක් ගියේම නෑ. ඒ හින්දා තමයි මේ පෑවින හොඳ වැස්සක් ගියා. ගිය සැරේ නාචාදී වෙලේ වතුර අඩු වුණේම නෑනේ. වතුර උතන්ට යනකම් තිබ්බනේ. මේ සැරේ නෝ සේර වතුර අඩු වෙලා ගියේ. ඒ ඉතින් මේ වැඩ කටයුතු වලට කියන්නේ දැන් නම් මේ නා ගන්න සමහර විට වැය නම් කපන්න නැතුව තමයි අපි මේ බන්ට් එක හදන්න ලැහැත්ති කරලා තියෙන්නේ. වැවක පුරනා ගන්නව කොහොමදවත් නැති වෙනවනේ. එහෙනම් ඒ වැඩවලට වතුර හොඳටම අඩුයි. පොඩි ළමයි ඉන්න තැන් වලට කොහොමවත් නැහැ. වතුර පාන්නේ තමයි හුඟක් බලපාන්නේ. පවුල් 11ක් ඉන්නවා. මම ගණන් කරුවා සර්ලා ගියාට පස්සේ පවුල් 11ක් ඉන්නවා. ඔක්කොටම ওই ප්‍රශ්නේ තියෙනවා. ඔක්කොටම ওই ප්‍රශ්නේ තියෙන පවුල් 32ක් විදිය දැන්ට ඉන්නේ කොහොමද? වතුර නැති වුණොත් ඉතින් කරන්න තියෙන දෙයක් නැහැ. රජේවත් ඔය චුට්ටක් බලයි නේද සර් වතුර නැති වුණොත් ඒත් මම ඒකත් හිතන්නේ මේතන මේ වාහනේ බන්ට් එක හදනකම් ඉතින් බවුසරයක් හරි මොනවා හරි ගේන්න උනත් ඒකත් අපහසුයි වාහනයකට වුණා. අඩුයි ඒකේ නිදේ නාන්නත් නෑ ඔය දැන් මෙහාට එන්න අපි නාන්න පුංචි කොනේ වැවට එන්න ඕන. ඒ හින්දා. වෙදර කියන්නේ කලයි වතුර ගන්නවා ඒකේ බිල හරියට යනවා. නාන්නේ නැතුව බොන්න වතුර ටිකතර ගන්න අපි හොදන්න මුකුත් කරන්නේ නැහැ වතුර ඒගොල්ලෝ බිල යන රුපියල් 700 800යි බිල. නිදේ වතුර ටිකක් තියනවා අපිට පිරිමහැනවා. දැන් මොකද තත්ත්වය? තාත්තේ චුට්ටක් අඩිය ගොඩක් අඩිය වතුර තියනවා. ඒක මණ්ඩි වගේ එන්නේ. බඩ වගේ. දැන් අර අපුතාගේ දරුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඒකට ඉස්කෝලේ යන්නේ පොඩි පුතා කිනේ හේ දුවගේ ළමයෙකුත් ඉන්නවා. එදි පිටක්වත් හොද ගන්න බෑ මේ ටික යන්න වෙන්න බෑලි. අපිට රැවල ඉතින් ඒත් එන්න වෙලාවකුත් නැහැ හිටගෙන රැ වෙනවා. පෑවිල්ල මොකද? පෑවිල්ල වැඩි මාතන ඉස්සරට වැඩි පේන්නේ කරු වැඩ වැස්සත් නැහැ. ඉස්සරන වතුර තිබ්බනේ. දැන් මට පුංචි සෙමකුලේ වතුරක් නැහැ. ඒක පෑවුවොත් ඉස්සරහට එක දිගට ඉස්සර පෑවුව මත දිග වතුර නැහැ කොහොමද? පුංචි කුලා සෙමකුලේ වතුර එකෙත් නැහැ. වතුර බින්දුවක්වත් නැහැ ඒකෙත්. ඒකකින් නා හිට එකක් නැහැ දැන්. මරතේ වතුරින් තමයි මහත කරදර. නැත්නම් මිනිස් ගහක් හදා ගන්නත් නම ඉඳන් රොටුයක් එපේ සම්පූර්ණ අපිට. ප්‍රතිපිලි ටිකක්. ඔව් රෙදි තියන හොද ගන්න බෑ. වතුර ටිකක් නෑ. මොකකටවත් නෑනේ අපිට පාත්තේ. ගිහින් බලන්න වතුර ටක්වත් නෑ නින්ගොල්ල නා. අපි බොහොම අපරිජිත බින්ද බැදලත් නෑ. ඉතින් බින්ද බැදලත් වතුර ටික තියෙන්න ඕනනේ. අපිට. ඊදේට නමයි ටික මේ පුදේ පාන්දර එක්කලා මෙතනට ගියා නාවනේ. හැන්දෑවට ඉතින් නා ගන්නත් තියෙන්නේ ළමයින්ට. ඔව් පුංචි කොලේ වට එන කට්ටි බලන්න අපි උදේ පාන්දර එන්න ඕන. ඔව් මෙහාට වෙන්න වතුර නෑ බින්දුවක්වත් නෑ. ලිං වල වතුර තියෙනකොට ලිං වල වතුර දෙනවා අපි එන්නේ නැහැ වැව් වලට. නිදේ නාගත්තගෙන අපිට නිදේ වතුර තියෙනවනේ. නිදේ වතුර නැතිනම් අපි දැන් මේ වයි වලට එන්නේ. නැත්තම් ඉතින් එන්න ඕනේ නෑනේ. වතුර බින්දුවක්වත් නෑ. මොකද කොහොමද අපි දැන් කල්පනා කරලා තමයි ඉන්නේ දැන් මේ. ගේ හදා ගන්නත් උනේකට වතුර නෑ. ඒක පිටිපස්සේ කෑල්ලක් කඩලා ඒක බැටියක් කඩ ගන්න. වතුර එපෙව්වට. ඒක කයි කරා ගන්න විදියක් නෑ.